එකක්. ඒක හැබැයි ඉක්මනට පීඩන බලනවා රතු පාට වර්ණය පරිත්‍යාග රසායනික ක්‍රියාත්මක කරනවා. කහ පාට ආවම ලොකු පොකුරක් හැදෙනවා. ඒ හින්දා ඉරිදට ඕනේ මුල් ඇදෙන ගස් හදන්න. මුල් ඇදෙන කාලයක් තියෙනවා. ඒ සූර්යයා සමකය අපේ ඔළුව උඩින් හිට ගන්නකොට, ඒ කියන්නේ මාර්තු, අප්‍රේල් සහ අගෝස්තු, සැප්තැම්බර් ඇහැල මාසේ බොල් වෙන්න බලනවා. ගොයම් මැස්ස වැඩි ওই මාසේ. ගොයම් මැස්ස ගොයම් බොනවා ඇහැල මාසේ පුස්ස. ඒකෙන් බේරෙන්න හැටි කියලා දුන්නා. ඒකයි මගේ පොත් ලියනකොට සබාදහං ගොවිතැන සහ කල්යල් බලා ගොවිතැන කිරීම මට කලා භූෂණ සම්මානය හම්බෙන්න උදව් කරපු පොත් දෙකක්. ගහ කොළ හැදෙන්න ස්වභාවිකව පළවෙනියෙන් අපි තේරුම් ගන්න ඕනේ. හෝමෝ සේපියන්ස් සේපියන්ස් කියන මිනිහා පෘථිවියෙන් අයින් වෙලා ගියොත් එතනින් එහාට මේ ගස් හැදෙන්නේ කොහොමද? පොර දාන්නේ කවුද? වලවල කඩන්නේ කවුද? ලොකු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ගිහිලා තමයි මම පරිසරවේදියෙක් හැටියට මම හිතන්නේ අංග සම්පූර්ණ වෙන්නේ. සබාදාම විසින් තමයි මේ සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ. සබාදාමේ රිද්මය තේරුම් ගත්තොත් අපි කවුරුවත් කලබල වෙන්න ඕනේ නැහැ. ගහක ගෙඩියක් හැදුනහම ගහේ ගෙඩිය වටේට මාංශලයක් තියෙනවා. අපි ඒකට කියනවා පළතුරක්. ඕක පැණි රහයි. ඒ පැණි රහ තියලා තියෙන අපිට කණ්ඩම නෙමෙයි. සත්තුන්ට කණ්ඩ. සත්තු එක කාලා ඇරයි යනවා. ඒ තමයි ප්‍රවාහනගාතු තමයි අපි ගෙවලා තියෙන්නේ. ඒ ප්‍රවාහනගාතු එක ගෙනියනවා. මොකද ගහ යට ගෙඩියක් වැල්ලා පැලවුණොත් මව් ගහ පොළොවේ යට තියෙන සාරය අරන් ඉවරයි. අර පැලය ආහාර හිඟවලා මැරෙනවා. එහෙනම් ගහෙන් ඈත් වෙන්න ඕනේ. ඒ හින්දා තමයි වවුලෝ කපුටෝ මේ ගෙඩි අරන් ගිහිල්ලා ඒගොල්ලෝ කාලා කොහේ හරි දානවා. විශාල වශයෙන් වුංගලෝ රැයට ලගිනවා වවුල් තිප්පොළ වල එකට කියන තිප්පොළයක් යටට ගිහින් බලපුවාම ඒ යට තියෙනවා විවිධ පැල. මට එම පැල හොයාගන්න ඕන වුණාම වනාන්තරේ තියෙනවා. මම කරන්නේ තල් ගහක් තියෙනවා අපේ ගේ ගාව. තල් ගහේ අතු කපලා නමලා කුඩේ වාගේ හදාගෙන ඕකසේ වවුලෝ දවල්ට එල්ලලා ඉන්නවා. රැයට ඕකසේ තමයි ඒගොල්ලන් කන්නේ. පෝරත් වවුලන්ගේ වසරු. ඒකෙන් තමයි පෝර හැදෙන්නේ. එහෙනම් ගහ එක යට පැලයක් හැදෙන එකට ප්‍රශ්නයක් නැහැ. මොකද මවුසා කියන්නේ තියෙන වෙනින් සාකයක්. අඹ සාකය නෙමෙයි තල් සාකය කියන්නේ. එයාට හැදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට පොළොව බුරුල් කරන්නේ එතන ඉන්න සුද්ධ ජීවීන්. පොළොවයට සුද්ධ ජීවීන් එක බුරුල් කරලා මුල් වලට මූලපද්ධතිය දුවන්න අවශ්‍ය බුරුල අදලා දෙනවා. එතකොට අවශ්‍ය ශක්තියින් සූර්යයා ලබා දෙනවා. අවශ්‍ය ජලය චන්ද්‍රය ලබා දෙනවා. තවත් විවිධ ඒවා ශාක අයිති තියෙනවා ග්‍රහ ලෝක වලට. ඒක ජ්‍යොතිෂය හදාරනකොට හදාරන්න පුළුවන් මොන ගස්ද දැන් අපි ගත්තොත් බෙලි ගහ අයිති තියෙන්නේ සිකුරු ග්‍රහයට. එතකොට කෝන් ගහ අයිති තියෙන්නේ බ්‍රහස්පතිට. මේ විදිහට ගස් වලට අයිති මේ ග්‍රහ ලෝක තියෙනවා. ඒ ග්‍රහ ලෝක වල බලපෑම විහිළුවක් නෙමෙයි. සූර්යාගේ ආලෝකය චන්ද්‍රයා මතට වැටිලා එන කහපාට ආලෝකය උණුසුම් නැහැ. ඒ ඉන්නේ සූර්යාලෝකය. සූර්යාලෝකය අපි නාභිගත කරලා ගත්තොත් චන්ද්‍රාලෝකය නාභිගත කරලා ගත්තොත් එතන පිච්චයකට හරි කොතනද එතන පිනි බානවා වගේ පින්න හැදෙනවා. තෙතමනේ. එතකොට ඒ කහ පාට ආලෝකය අඟහරුවට ගිහිල්ලා එන්නේ රතු පාට ආලෝකය. ඒ රතු පාට ආලෝකය අඟහරු සූර්යයෙන් ගත් එක. එතකොට බ්‍රහස්පතියට ගිහපුවාම නිකන් තැඹිලි පාට ආලෝකයක්. සෙනසුරට ගිහපුවාම නිල් පාට ආලෝකයක්. දැන් මේ ආලෝකය විද්‍යාත්මකව ගෝලාකාර වස්තුවකට වැදුනහම ආලෝකය වක්‍ර වෙනවා. වක්‍ර වෙලා නාභිගත වෙනවා. ඒ නාභිගත වෙලා කොහේ හරි පෘථිවියේ ප්‍රදේශයකට වැටෙනවා. ඒ ප්‍රදේශයේ නැකත ක්‍රියාත්මක කරන ඒ වෙලාවේ. ඒකයි ප්‍රදේශයෙන් ප්‍රදේශයට නැකත වෙනස් වෙන්නේ. එතකොට එහෙම දෙකක් ආලෝක දෙකක් තුනක් එකට පැටලෙන වෙලාවල් තියෙනවා. අපි කොහොමද දැන් සිකුරුගේ ආලෝකය කහ පාට එකක් වැටෙනවා. ඒක චන්ද්‍රයාගේ ආලෝකයට වැඩිය හාත්පසින් වෙනස්. ඒකත් කහ පාට නම් චන්ද්‍රයාගේ ආලෝකය ජලයටත් සිකුරුගේ ආලෝකය බෝ කිරීමට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ආලෝකයේ වැටෙනකොට අපි කියමුකෝ මේක වැටෙන්නේ අපි කියන්නේ මං ඉන්නේ ඇලහැර මං ඉන්න තැනට කියලා මං ඉන්න ඉඳගෙන ඉන්න තැනට කියලා ඒ ප්‍රදේශයට කියලා ඔක පදාසයක් වැටෙනවා ඒ ආලෝකය. එතකොට එතෙන්නම වැටුණොත් අඟහරුගේ ආලෝකයක් නාභිගත වුණොත් ඇත්තටම රතුයි. රතු එකත් එතෙන් දාව කරලා දැන් මෙතන හැදෙන වර්ණය වෙනස්. ඔතෙන්නම එනවා බ්‍රහස්පතිගේ ආලෝකයක්. දැන් බ්‍රහස්පතිගේ ලක්ෂණය තමයි උස යන්නේ. වාතයෙන් පිරෙනවා. ගහේ අතු යන්නේ. අපි බ්‍රහස්පතිගේ මහදසාවෙන් ඉපදිච්ච බ්‍රහස්පති බලවත් වෙච්ච අය උස යන්නේ මහත් වෙනවා. වාතය හුස්ම ගන්න අමාරුයි ඒගොල්ලන්ට. අපි මිනිස්සුන්ට ඕකම එක දකිනවා. එතකොට අඟහරු රතු පාටයි. වේගවත් අරටුව තියෙනවා. එතකොට එයා ශක්තිමත් එකක්. ඒක හැබැයි ඉක්මනට පීඩන බලනවා රතු පාට වර්ණය පරිත්‍යාග රසායනික ක්‍රියාත්මක කරනවා.
කහපාට ආවම ලොකු පොකුරක් හැදෙනවා. තම තුනම එකට ක්‍රියාත්මක වෙන මොහොතක් කාට හරි අල්ලගන්න පුළුවන් නම් ඕක යෝගයක්. යෝගයක් කියන්නේ සංයෝගයක්. අපි දන්නවා සංයෝග එකතුවක්. ඔය ඔවට නම් තියෙනවා ත්‍රිපුස්කර යෝග. එතකොට මම දන්නා මේ නැකත් පත්‍රේ බලලා මිනිස්සු මට කියනවා ඒ ත්‍රිපුස්කර යෝගයක් හොයලා දෙන්න නැත්තේ කියලා. එහෙනම් මම අහසෙම ඉන්න ඕනේ. ගණනය කර වෙන වැඩ නවත්තලා මේ ඉරහඳ තාරුකා තියෙන්නේ කොහොමද කැපෙන්නේ කොහොමද මේවා එන්නේ කොහොමද කියන ගණනය කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ජ්‍යොතිර්වේදයකට ඒක විෂයක් හැටියට ඒක වෘත්තියක් හැටියට පාවිච්චි කරන අය ඉන්නවා. අන්න ඒ අයට මේ ත්‍රිපුස්කර යෝගය හම්බුනහම වුන් මම දන්නවා ඒක හංගගෙන ඉන්නේ නැහැ. සතියග පත්‍ර තියෙනවා. මම හිතන්නේ සතියග පත්‍ර කියන්නේ මේ ඉරිදා පත්‍ර නෙමෙයි සිකුරාදට වගේ තමයි පත්‍ර එළියට එන්නේ. ඒ පත්‍ර ජ්‍යොතිෂ්‍ය පත්‍ර. මම නම් වශයෙන් කියන්නේ නැත්තේ ඒක කියන්නේ මොකද මමත් ජ්‍යොතිෂ්‍ය පත්‍ර වලට දිගටම ලියාගෙන ගියා. මම හිතන්නේ මගේ දුරකථන අංකයත් එක්ක ලියාගෙන අදත් මට ඒගොල්ලෝ පත්‍රය හම්බුනහම මගෙන් අහනවා යම් දේවල්. ඊට ආන්ගේ පත්‍රය ගන්න ඕක අන්තිම පිටුවේ ඒ සතියේ තියෙන යෝගයක් තිබ්බොත් දානවා. ඒ යෝගය පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් යෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. පියසේන රතවිතාන මහත්තයා යෝග 550ක් ලියුවා. ලියලා ආචාර්ය උපාධියක් ගත්තා. මාත් එක්ක කිව්වා. මම කයත් එක්ක කතා කරන වෙලාවක. ඉතින් ඒ හින්දා ඔයා කිව්වා එහෙමත් කරලා මට මේ ත්‍රිපුස්කර යෝගය හම්බුන්නේ නැහැ නේ කියලා. නමුත් එයාට හම්බෙන්න බෑ. එයා යෝග බැලුවේ මිනිස් සිරුර ගැන ක්‍රියාත්මක වෙනවා. එතකොට සරලා යෝගය, එතකොට කාලකන්ණි යෝගය, ඒකාවලි යෝගය මට මතකයි ඒකාවලි යෝගය ගැන කතා කරනවා එයා මාත් එක්කලා. ග්‍රහයෝ ටික කොටු 12 වෙනම හිට්ටොත් ඒක ඒකාවලි යෝගයක් කියලා කිව්වා. එතකොට කාලකන්ණි යෝගය ඔක්කොම එක ග්‍රහලෝක එක තැනකට ඔක්කොම ගොනු කාලකන්ණි යෝගයක්. ඒ යෝගයේ ප්‍රතිඵලය ලියුවා. ඒ ලියලා තමයි ඒ ආචාර්ය උපාධිය ගත්තේ. ඉතින් දැන් මම කතා කළේ කුසිකර්මයට එන යෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා මට ඒ යෝග හදන්න අහසේ ඉන්න බෑ. මම මහ පොළොවේ ඉන්න මිනිහ මහ පොළොවත් එක්කයි වැඩ කරන්නේ. මහ පොළොවේ මිනිස්සුන්ට මේක කියලා දෙන්න හදන්නේ. එන්න ඇත්ත වශයෙන්ම මට බෑ. එimhe කරන්න. නමුත් මම සබාදහම් ගොවිලිත කියලා ලිතක් නිර්මාණය කරලා මගේ ප්‍රොජෙක්ට් එක නිර්මාණය කළේ. නමුත් දැන් මම ඒක ජනගත කරමින් යනවා. ඒ ජනගත කරමින් යන එකට ලොකු කාලයක් යනවා. ඒක ටික හදාගන්න ලොකු මිනිස්සු මේ බුද්ධිමතු ටිකක් එක්කව කරගන්න මම මේ ගණනේ හදන්න. ඊට පස්සේ ඒක මම වෙනම මේකේ ආර්ට් වර්ක් කියලා කියන අපි කලා නිර්මාණය කරලා මේක අපි නියමිත වෙලාවට දෙනවා. මේක දෙන්නකන් ඉඳපු ගමම්ම මේ නමින්ම ලිතක් මුද්‍රණය කරලා ඒගොල්ලෝ වික්කා. ඒක එකම එක වෙනසයි තිබුණේ. ඒකේ මගේ ෆොටෝ එක වෙනුවට ගහක් දාලා තිබ්බා. මම දැක්කා. ඒකේ මං කියනවා මෙන්න මේම කතාවක්. සාකේක පැලවීම වැඩිම සබාදහමේ අසිරිමත් සිදුවීමකි. එය හසුරුවන්නේ ඉරහඳ ඇතුළු ග්‍රහලෝක මිස මිනිසා නොවේ. මම කවුද කිව්වේ? පරිසරවේදී තිලක් කන්දේගම. අරලිතේ පරිසරවේදී තිලක් කන්දේගම කියන එක අයින් කරලා නමෝ බුද්ධාය කියලා දාලා. ඉතින් නමෝ බුද්ධාය කියලා මනියෙක් නැහැ. ප්‍රකාශයක් නිකුත් කරන්න මට ඉන්න සතුන කමන්නේ. බුදුහාමුදුරන්ගේ බණ කවුරු කිව්වත් බුදුබණනේ. ඒ හින්දා එහෙම ගියවදින් කියලා මම නිස්සබ්ද හිටියා. පස්සේ ඒගොල්ලන්ගෙන් අරගෙන වැරදිච්ච අය මට කතා කරනවා මේක මගේ ලිතක් ඇටියට කියලා. ඉතින් මම පෙන්නනවා ඒක මට ආයිතේ නෑ මේ සමාගමක් හදලා මගේම දුරකථන අංකයෙන් ඒක උනේ මගේම දුරකථන අංකය මම පාවිච්චි දීලා තුබ්බා එක්කෙනෙකුට. ඔහු ඒ දුරකථන අංක දෙකක් පාවිච්චි කළා. පාවිච්චි කළා දැන් ඒ දෙක මම අහපව ක්‍රියා විරහිත කරලා සමාගමට කියලා ඒක කැන්සල් කරලා දැම්මා. ඒකේ තිබුණේ 0.75 95 3.5 0.72 69යි 3.5. ඒ හින්දා මට සිද්ධ වුණා 0.7 0.5 5 3.5 මැද්දෙන් තියලා අර දෙක තියන්න. ඒ දෙකටත් කතා කරන්න ඒ දෙක දැන් අපි අතේ තියෙන්නේ. අපිට එනවා. හැබැයි ආරංචියක් කොතන හරි දැක්කොත් ඔය නම්බර්ස් පාවිච්චි කරලා හරි මගේ පින්තූරේ නැතුව හරි තියෙනවා නම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න මට ලිතක් අරන් ඒක තියෙන වැරදි දැනගෙන මට ඒක මේ වගේ මාධ්‍යයක් කරා පැහැදිලි කරන්න පුළුවන් මිනිස්සු බේර ගන්න. මේ නැගත් හදනකොට මුළු සම්පූර්ණම අන්තරික්ෂය බර වුණේ. ආධ්‍යාත්මයට බර වුණේ නැහැ. ආධ්‍යාත්ම අන්තරික්ෂ භෞතික සාකයක් දෙන්න අත්‍යවශ්‍ය බලවේග තුනක්. නමුත් නැකත් කියන එකේ තියෙන අන්තරික්ෂ බලය. අන්තරික්ෂ කියන්නේ අභ්‍යවකාශය. න අන්තලික්කේන සමුජ්ජ මජ්ජේ න පබ්බතානං විවරම් පවිස න විජ්ජතෝසෝ දගති ප්‍රදේශෝ අන්තිචෝ මුංජය පාපකප්මා. ඒකේ න අන්තලික්කේන නෑ අන්තරීක්ෂයේත්. ඒ කියන්නේ අභ්‍යවකාශයේත් නෑ. එන්න අන්තරීක්ෂය කියන්නේ අභ්‍යවකාශය. එතකොට අභ්‍යවකාශයේ බලය දෙන්නේ සූර්යයා. ඉතින් සූර්යාගේ බලය කොහොමද අනිත් ග්‍රහලෝක පාවිච්චි කරන්න කියන එක මම විස්තර කළා. ඒ අනුව
මේ සතියේ දවස් 7 ග්‍රහලෝක 7ට වෙන් කරලා තියෙන්නේ මං හිතන්නේ පරණ මිනිස්සු මං හිතන්නේ ඒ සඳහා කාලය කැප කරන්න ඇති පරම්පරා ගාන පරම්පරාවෙන් පරම්පරාවට මේ දැනුම අරන් ආවා. ඒකයි මගේ පොත් ලියනකොට සබාදහං ගොවිතැන සහ කල්යල් බලා ගොවිතැන කිරීම මට කලා භූෂණ සම්මානය හම්බෙන්න උදව් කරපු පොත් දෙකක්. ඒ පොතේ පිදුමට මම දාලා තියෙනවා සකීය මීමුත්තන්ගේ දේශීය ඥානය බියක් හැකක් නැතුව රැකගෙන මගේ පරපුරේ වීරෝදාර ගොවියන්ට වන්නපස මලක් කොට. එන්නේ ඒ පරම්පරාව මේක අරගෙන ඇවිල්ලා උන් දැනගෙන හිටියා ඉරිදට මුල් ඇදෙනවා. එහෙනම් ඉරිදට ඕනේ මුල් ඇදෙන ගස් හදන්න. මුල් ඇදෙන කාලයක් තියෙනවා. ඒ සූර්යයා සමකය අපේ ඔළුව උඩින් හිට ගන්නකොට ඒ කියන්නේ මාර්තු අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් ඒ කාලේ ඉරිද දවසක් තෝරන ගහක් හැදුවොත් හොඳට මුල් අදිනවා කියන කවුරු වටහාගෙන ඒකෙදී උන් කිව්වා ඉරිදටයි ගස් හදන්න ඕනේ. ඉරිදටයි ගස් හදන්න ඕනේ. අර ටිකකට වැඩිය මතක හිටින්න පුළුවන්. ඒකනේ සඳුදට වතුර චන්ද්‍රයා ක්‍රියාත්මකයි. එින්ද සඳුදට කඳ ලොකු වෙන ගස්, කඳෙන් ප්‍රයෝජන ගන්න ගස් හදන්න ඕනේ. එතකොට එහෙම කියලා. ඊට පස්සේ උන් කිව්වා අල බහින ගස් අඟහරුවාදා හවසට හදන්න ඕනේ. මොකද කිරි තියෙන ගස්සින් දාලා බහිනේවා හවස හදන්න ඕන කියලා උන් කිව්වා. ඊට පස්සේ බදාදට කොළ හැදෙනේවා. එහෙනම් ගොටු කොළ මුගුණු වෙන්න එතකොට නිවිති බුලත් වගේ බදාදට හදන්න ඕන කියලා. බ්‍රහස්පතින්දට පළතුරු ගෙඩි හැදෙන නමුත් උන් දැනගෙන හිටියා බ්‍රහස්පතින්දට මේ හැදෙන ගස් වලට ක්‍රමීන් ටිකක් ආකර්ෂණය වෙන වැඩි කියලා. උදාහරණයක් බ්‍රහස්පතින්ද දවසක ඇඹුල් කැසල ගෙඩියක් කෑවොත් සෙමවිසෙන හැටි මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්. ගදිය. ඒ වගේ ඒ බ්‍රහස්පතින්ද ගැන වුන් එහෙම කිව්වා. සිකුරාදා හොඳම දවසක්. සිකුරු කියලා වුන් කිව්වා. සිකුරාදා වී උපන් දවස කියලා වුන්. සිකුරාදාට වී තම්බන්නේ නැහැ. කාටවත් දෙන්නේ නැහැ. වී පිළිඳ සියලුම දේවල් කරන සිකුරාදාට. සෙනසුරාදාට කොළ හැදෙන ගස් වුන් දවසේ ඒ විදිහට තෝරගත්තා. හෝරාව දවසේ හෝරාව පළවෙනි පැය දවසයි තිය කෙනාට. ඒ හින්දා ඉරිදනම් ඉරිදට පළවෙනි පැය ආйти. දෙවෙනි පැය ආйти සඳුදාට නෙවෙයි. සෙන්සුරාදාටත් නෙමෙයි. දවසක් කර දවසක් පස්සට. ඒ හින්දා දෙවෙනි හෝරාව ආйти. ඒ කියන්නේ 7 ඉඳලා 8 වෙනකන් ආйти ඉරිදට සිකුරට. සිකුරු හෝරාව. ඒ විදිහට උන් ඒකත් අවුරුදු ගාණක් තිස්සේ ජ්‍යොතිෂය ගණනය කරලා උන් හෝරාව හදාගන්න හැටිත් කියලා දුන්නා. ඊට පස්සේ කරණය කියන්නේ චන්ද්‍රයා සූර්යාගේ ආලෝකය වෙනස් කරලා එවන විදිය අනුව කරණ 7ක් කුසිකර්මයට ගත. කරණ 60ක් තියෙනවා ජ්‍යොතිෂයේ. නමුත් කරණ 7යි කුසිකර්මයට ගන්නෙ. ඒකත් කුසිකර්මයට හදලා ඒකිනුත් හොඳ සිංහ කරණයයි දෙවි කරණයයි කියන එක උන් වටහාගෙන ඒකත් ඉදිරිපත් කළා. මේ කැලෙන්ඩර් ඒටි කරලා අපි මේ කැලෙන්ඩර් හදලා යම් පෘථුවියේ සමහර අවස්ථාවල් කිහිපයක් හොඳ නැහැ ශාකයන්ට. උදාහරණයක් පොසොන් මාසේ ගස් වලට වර්ධගෙන බාධකයක් එනවා. ඒකට පොසොන් රත්ත කියලා නම් තිබ්බා. කොළ කහ වෙන්න රතු වෙන්න බලනවා. ඇහැල මාසේ බොල් වෙන්න බලනවා. ගොයම් මැස්ස වැඩි ওই මාසේ. ගොයම් මැස්ස ගොයම් බොනවා. ඇහැල මාසේ පුස්ත ඒකෙන් බේරෙන්න හැටි කියලා දුන්නා. උඳුරත් මාසෙත් කොළ කහ මේ රතු වෙනවා. උඳුරත් ඒ පොහොන් රත්ත ඊශාන දිග මොසමට උඳුරත් නෑ පොහොන් රත්ත නිරිත දිග මොසමට උඳුරත්ත ඊශාන දිග මොසමට මේවත් අපි හොයලා පැරන්නම් කියපුව ඔක්කොම හැමදාමත් මම මේක ඇතුල් කරනවා. ඇතුල් කරේක වෙනස් වෙන්නේ මේ අවුරුද්දේ පොසොන් රත්ත පටන් ගන්න කවද්ද ඇහැල පුස්ස පටන් ගන්න කවද්ද කියන එක මේ වෙනස් වෙනවා කැලෙන්ඩරේට. ඒ කියන්නේ චන්ද්‍ර කැලෙන්ඩරේට ඒක උඩ ඒකක් දාලා තියෙනවා. මම හිතන්නේ මම මේක වෙනම ඉගෙන ගන්න ළමයින්ට උගන්වන්න. එවන්න මෙතෙන් තාරකා විද්‍යාව උගන්වනවා අපි. එවන්න මෙතෙන් අපිට දිලිසීම විද්‍යාව අපි උගන්වනවා. තාරකා විද්‍යාව ඉගෙනුවේ නැත්නම් ජ්‍යොතිර්වේදී ඉගෙන ගන්න බෑ. ඒකත් අපි මෙතන උගන්වන්නේ. අපෙන් පස්සේ මේක විද්‍යාත්මක කරලා යන කණ්ඩායමක් බිහි කරන්න ඕන හින්දා.